බොහෝ ඉස්සර කාලයේදී මිනිස්සු හරීම පුංචිලු. ඉතින් මේ පුංචි මිනිස්සු අසනීපයක් වුණාම බේත් හේත් ගන්නේ නැතිව සාස්තර අහලා තොවිල් බලියාග කරලා තමයිලු සනීප වෙන්නේ. ඉතින් එක දවසක් අසනීපයක් වුණු කාන්තාවකට යකදුරන්, කට්ටඩින් හා බෙරකරුවන් එකතු වෙලා යාගයක් කරන්න බක්තා. බෙර ගහමින්, පන්දම් වනමින්, දුම්මල ගහමින් දැන් යාගය කෙරීගෙන යනවා. ඔය අතරෙදී මහා වැස්සක් කඩන් හැලුණා. එදා එක දිගටම වැහැලා ගම් වතුරක් ගලන්න පටන් ගත්තා. ඒත් තවම යාගය නම් ඉවර නැහැ. යාගය නවත්තන්නත් බෑ. ඒක හන්දා ගමේ වැඩිමහල් අය දුවලා ගිහින් ලොකු ලබු ගෙඩියක් අරන් ඇවිත් මදේ හාරලා පැත්තකට දමලා ලෙඩා, කට්ටඩි, ආවතේවකාරයින් හා බෙරකාරයින් ලබු ගෙඩිය ඇතුළට දමලා දොර වැහැව්වා. මිනිස්සු පුංචි හන්දා ලබු ගෙඩියේ ඒ ඔක්කොටම ඉන්න පුරුවන් වුණා. දැන් ලබු ගෙඩිය ඇතුලේ යාගය කෙරීගෙන යනවා. වැස්ස නම් තාම ඉවර නැහැ. ඔන්න දැන් ගම් වතුරත් වැඩි වුණා. අන්තිමේදී මේ ලබු ගෙඩිය ගම් වතුරට අහු වෙලා පාවෙන්න ගත්තා. ගම් වතුරේ පාවෙලා ගිය ලබු ගෙඩිය ගගකට වැටුණා. ගග දිගේ පාවෙලා ගිහිල්ලා මුහුදටත් වැටුණා. මුහුදේ පාවවී තියෙද්දී අලුත් මාළුත් කෑමක් දැක්ක මාළුවෙක් ලබු ගෙඩිය ගිල දැම්මා. ලබු ගෙඩිය බොහෝම විශාලයිනේ. ඉතින් ලබු ගෙඩිය ගිලපු මාළුවා බොහෝම අමාරුවෙන් පීනගෙන යද්දී ලොකු මෝරෙක් මේ මාළුවා ගිල දැමුවා. තාමත් ලබු ගෙඩිය ඇතුලේ යාගය කෙරීගෙන යනවා. මෝරා ලොකු මාළුවා ගිල දමලා තවත් ගොදුරු සොයමින් මූදේ පීනමින් ඉන්නා විට ඌ දැක්ක මාළුකාරයෙක් එයාගේ ඇමක් සහිත යොත මෝරා දිහාට විසිකලා. මෝරා මාළුකාරයාගේ ඇම ගිල්ලා. හුඟ කාලෙකින් හොඳ ලොකු මාළුවෙක් අල්ලාගත්ත සන්තෝෂයට මාළුකාරයා ඉක්මනට ගොඩට ගියා. මාළුකාරයා මෝරා අරගෙන ගිහින් බිරිඳට දුන්නා. බිරිඳ මෝරගෙන් භාගයක් විකුණන්න හිතාගෙන හරි මැඩින් ඌ කපන්න ගත්තා. මෙන්න වැඩේ. මාළුවාගේ බඩ ඇතුලේ තවත් මාළුවෙක්. ඒ මාළුවත් කැපුවා. මෙන්න වැඩක්. ඒ මාළුවාගේ බඩ ඇතුලේ ලබු ගෙඩියක්. මාළුකාරයාගේ බිරිඳට හරීම සතුටුයි. මාළු විතරක් නෙවෙයි, එළවලුත් ලැබුණනේ. මාළු ටික කපලා ඉවර කළ බිරිඳ ලබු ගෙඩිය පිහියෙන් පැලුවා. දෙන්න දෙනා දෙනෝ, දෙන දෙන දෙන් දෙනෝ කියාගෙන අර පුංචි මිනිස්සු ලබු ගෙඩියෙන් එළියට ආවා. තවත් මෙවැනි රසවත් කතා අහන්න සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.